අයබුවන්. අද මම වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නිහත්පත්තුවේ නැගෙනහිර 45 වන කෝරළේ ගල් වැවට ඊසාන දෙසින් පිහිටා ඇති ලෙන් විහාරයක් සොයාගෙනයි. මේ ලෙන් විහාරයේ නම තමයි රැස් වෙහෙර ලෙන් විහාරය. මේ ලෙන් විහාරය ඉදි කරලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදී. ඉතින් අද යමු අපි මේ ලෙන් විහාරයේ තොරතුරු සොයාගෙන. රැස් වෙහෙර එහෙමත් නැත්නම් සැස්සේරුව කියලා මේ විහාරය හඳුන්වනවා. රැස් වෙහෙර අනුරාධපුර මුල් යුගයේ පටන්ම පූජනීය ස්ථානයක් විදියට පැවතිලා තිබෙනවා. මේ කන්දේ කටාරම් කෙටුල්ලෙන් රාශියක් දැක ගන්න පුළුවන්. ඒවායේ කොටා ඇති ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි වලින් විහාරයේ ඓතිහාසිකත්වය පැහැදිලි වෙනවා. නම් පොත හෙවත් විහාරාසනේ මේ විහාරය හඳුන්වන්නේ රැස් වෙහෙරුව යන නමින්. ලංකාවට බුදු සමය රැගෙන මහින්දාගමනයත් සමගම මේ අවටද බුදු දහම අදහන බැතිමතුන් සිටි බවට විහාරය සාධක සපයනවා. ඒ කාලයේම වාගේ මෙහි ගල්ලෙන් වල වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලා බවුන් වැඩූ බව මෙහි ඇති ගල්ලෙන් හා ඒ ගල්ලෙන් වල ඇති බ්‍රාහ්මීය අක්ෂර වලින්ද හෙළි වෙනවා. ඒ වගේම මෙම රැස් වෙහෙර පුදබිම පිළිබඳව C.W. නිකලස් මහතා විසින් සඳහන් කරන අන්දමට රැස් වෙහෙර එසේත් නැතිනම් සැස්සේරුව විහාරය ක්‍රිස්තු පූර්ව කාලයේ නිර්මාණය කරන ලද විශාලම ලෙන් විහාර වලින් එකකි. එහෙත් එහි පුරාණ නම අප්‍රකටය. මෙහි මහා කන්දේ උස අඩි 1143කි. මෙහි තිබෙන නොයෙකුත් ලෙන් ලිපි අතරේ එක් සෙල් ලිපියක් රජ කෙනෙකුගේ දියණියකගේ බව පෙනෙයි. මෙහි දැක්වෙන රජු වන්නේ වට්ටගාමිනී හෙවත් වලගම්බා රජුගේ වීමට හොඳටම ඉඩ ඇති අතර මෙම දූ කුමරිය ප්‍රධානියෙකු හා විවාහ වී තිබූ බව සෙල්ලිපියෙන් පැහැදිලි වෙයි. මෙයින් හැගෙන්නේ වලගම්බා රජු වනගත වී සිටි අවධියේදී මේ ප්‍රධානියාගේ පවුලෙන් අගය කළ නොහැකි උදව්වක් රජුට ලැබුණු බවය. මීට අමතරව මේ රහතන් වහන්සේලා 364 නමක් වැඩ සිටි බව ඉතිහාස මූලාශ්‍රවලින් පැහැදිලි වෙනවා. එසේම වලගම්බා රජු විසින් භාවනා අසපුවක් පැවති මේ විහාරය විහාර සංකීර්ණයක් බවට වලගම්බා රජු විසින් පත් කොට තිබෙනවා. දීර්ඝ ඉතිහාස වන්දනා චාරිකාවකදී අති ප්‍රබල සන්ධිස්ථානයක් වශයෙන් රැස් වෙහෙර මූලිකවම හඳුනාගත හැකි වන්නේ ඔබ මේ දකිනා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නිසාය. එනම් මෙම රැස් වෙහෙරේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 250ත් 210ත් අතර දේවානම්පියතිස්ස යුගය දක්වා දුරාතීතයට විහිදී යන අතර එය එදා මේ ධර්මදීපයේ සුවිශේෂී පුදබිමක් වී තිබෙන්නට ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේලාගෙන් හටගත් දෙතිස්ඵල රුහ ශාඛාවලින් එකක් මෙම විහාරයේද රෝපණය කළ බව සිංහල බෝධි වංශයේ සඳහන් වෙන අතර රැස් වෙහෙරේ අදත් තිබෙන බෝධි වෘක්ෂය එය බවට විශ්වාස කර තිබෙනවා. ජනප්‍රවාදයට අනුව දෙවන පෑතිස් රජු මෙහි බෝධිය රෝපණය කරන අවස්ථාවේ ඉන් රැස් විහිදුණු නිසා රැස් වෙහෙර යන නම ලැබී තිබෙන බව සඳහන් වෙනවා. මේ රෝපණය කර ඇති බෝධිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රුහ බෝධියක් බව පුරාවෘත්තවල සඳහන් වෙන මෙම බෝධිය රෝපණය කළ අවස්ථාවේදී අවට පරිසරය පුරා සවනක් රැස් විහිදී ගිය බව ජනශ්‍රුතියේ සඳහන් වෙනවා. රැස් වෙහෙර නම මෙයට ලැබී ඇත්තේත් ඒ නිසා බව වංශ කතාවල දැක්වෙනවා. මීටර් 3.5ක් පමණ උස ගල් බැම්මකින් මෙම බෝධිය වට කර ඇති අතර වරින් වර පත් වූ රජවරුන් විසින් එය ප්‍රතිසංස්කරණය කර බෝධියට ආරක්ෂාව සලසා තිබුණු අයුරු දක්නට තිබෙනවා.
මෙම පුදබිමේ ඇති ලෙන්ලිපි පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලියූ ඉන්ස්ක්‍රිප්ෂන්ස් of සිලෝන් පළමුවැනි වෙළුම කෘතියේ පළ කර තිබෙනවා. මේ කන්දේ වනාන්තරයේ පිහිටි ලෙන්වල සෙල්ලිපි 29ක් දැක ගත හැකිය. ඒවා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවස දක්වා කාලයට අයත්. මෙහි ඇති ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපියක ගමනියබය නම් මහ රජෙකුගේ අනුරාධී නම් කුමරියක් ගැන සඳහන් වෙනවා. නිකලස් පවසන්නේ මේ රජු වට්ටගාමිනී අබය හෙවත් වලගම්බා රජු වීමට ඇති බවයි. මෙහි ඇති සෙල්ලිපිවල යටවැව, පුනදගම, හලිගම, කඳලගම, බමනගම ආදී ගම්වල නම් සඳහන් වනවා. මෙහි සඳහන් භරතතිස නම් පුද්ගලයා දකුණු ඉන්දියාවෙන් පැමිණ භරත ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන කෙනෙක් බව ඉතිහාසඥයන් විසින් සඳහන් කර තිබෙනවා. මෙහි තවත් සෙල්ලිපියක චුඩ, චලු යන නළුවන් ගැන පැවසෙනවා. නළුවන් ගැන දැක්වෙන ආදීම සෙල්ලිපි සාධකය වශයෙන් එය වැදගත් වෙනවා. මෙම රැස්වේර පුදබිමේදී හමුවන විහාර මන්දිර දෙක සත්විහාරගය සහ මහරජ විහාරගය වශයෙන් හඳුන්වයි. සත්විහාරගය තුළෙහි බුද්ධ ප්‍රතිමා 7ක් දැක ගැනීමට ලැබෙනවා. මහනුවර කලා සම්ප්‍රදායේ ප්‍රතිභාපූර්ණ අවධියක් එම ප්‍රතිමා තුළින් විද්‍යාමාන වෙන අතර ඒවා බොහෝ විට දඹුලු විහාරයේ නිර්මාණයන්ට සමානකමක් දක්වනවා. වලගම්බා රජතුමා ආරක්ෂාව පතා සැඟවී සිටි ස්ථානයක් වශයෙන්ද සැස්සේරුව හඳුන්වනු ලබන අතර වලගම්බා රජතුමාගේ රාජ්‍ය සමයට අයත් යැයි පැවසෙන මහරජ විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේ කළ බව ඇතමෙකුගේ මතයයි. දුටුගැමුණු රජතුමාගේ පුත් කුමරු සාලිය අශෝකමාලා සමග විත් මේ තැන සැඟවී සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. මේ විහාරය රට පුරාම ප්‍රකටව පවතින්නේ එහි ගල් පර්වතයක කොටා ඇති විශාල හිටි බුද්ධ ප්‍රතිමාව නිසායි. මෙම හිටි පිළිමේ උස අඩි 39ක් අඟල් 3ක් හිස පමණක් උසින් අඩි 7ක් අඟල් 4ක් වනවා. අවකන බුදු පිළිමයට වඩා අඟල් 5ක් මෙම බුදු පිළිමය උසින් වැඩි අතර මෙම පිළිමය අපට දැකගත හැක්කේ සියුම් ආකාරයට නියම කළ ස්වභාවයට නොව එහි වැඩ අතරමඟ නතර වූ ස්වභාවයටයි. පිළිමේ නිර්මාණ කටයුතු අවසන් කිරීමට පෙර
මහසෙන් රජු මියගිය හේයින් එහි වැඩ කටයුතු අතරමඟ නැවතුණු බවට ජනප්‍රවාදයේ පවතින අතර තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ මෙම බුදු පිළිමය අවකන බුදු පිළිමයට පෙර සාදන ලද බවයි. බුදු පිළිමය නිර්මාණය කිරීමේදී පර්වතය ඒ සඳහා සුදුසු නැති බව හැඟී ගිය නිසා මේ අතහැර අවකන බුදු පිළිමය නෙලීමට කලාව වාසල ගල් පර්වතය තෝරාගත් බව තවත් මතයක් වෙනවා. රැස්වැහෙර පිළිමය හා අවකන පිළිමය එකම ශිල්පියෙකුගේ කර්මාන්තයක් බව අනුමාන කරන අයද සිටින අතර තවත් අයෙකුට අනුව රැස්වැහෙර පිළිමය අවකන නෙළූ ශිල්පියාගේ ගෝලායකුගේ කාර්යයක් බවද පැවසෙනවා. එහෙත් රැස්වැහෙර අවකනට වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. ආර්.එල්. බ්‍රෝහියර් මහතා සඳහන් කරන්නේ රැස්වැහෙර පිළිමය අවකන පිළිමේ නිවුන් සොහයුරුකසේ පෙනෙන බවයි. රැස්වැහෙර හිටි බුදු පිළිමයද නිර්මාණය කර ඇත්තේ අවකන බුදු පිළිමය මෙන් පිහිටිගලකයි. පිහිටිගලෙහි කාවාටයක් හාරා ඒ තුළ මෙම පිළිමය නිර්මාණය කර තිබෙනවා. බුදු පිළිමය සම්පූර්ණයෙන් වැඩ අවසන් නොකළ පිළිමයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා. පරණවිතාන මහතාගේ මතය අනුව බුදු පිළිමය කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 274ත් 301ත් අතර මහසෙන් රජතුමාගේ අනුග්‍රහයනුයි. මහසේන ප්‍රතිමා ලෙස ප්‍රකට වූයේද එම ප්‍රතිමාව බවට මතයක් පවතිනවා. අවකන බුදු පිළිමේ සමස්ත හැඩරුවේ ඇති සමමිතික භාවය මෙන්ම සියුම් භාවය මෙහි නොමැති බව ඒ වගේම ස්ථූල භාවය මෙන්ම යම් තරමක රළු ලක්ෂණ මතු කර ඇති නිසා මෙය අවකන පිළිමයට වඩා ප්‍රාථමික තත්ත්වයක පැවතුනත් මෙවැනි දැවැන්ත පිළිමයක් නිර්මාණය කරලීමට පෙළඹීම අමතක කළ නොහැකි ඓතිහාසික විශේෂත්වයක්. ඇතැම් විට පතුරු ගැලවී යන දැඩි බව වැඩි තද කළුගලක් වීම නිසා පිළිමය නෙලීම වඩාත් පහසු නොවුණු බැවින් අවසාන ප්‍රතිඵලයට මෙලෙස බලපෑවා වීමටද පුළුවන්. ඇත්තටම මාගේ මේ උත්සාහය සැඟවී වැළලී යන්නට ආසන්න අපගේ හෙළ ඉතිහාසයේ සිද්ධස්ථාන අනාගත මිනිසුන් වෙනුවෙන් පෙන්වා දීම පමණක් නොවේ. හදවත මරා දමා මොළයට පමණක් ඉඩදී මානුෂීය සිතුවිලි මරා දමන්නට සැරසෙන අප අනාගත මිනිසුන් වෙනුවෙන් අප ඔවුන් උපන්නේ කෙතරම් වටිනා පුණ්‍ය භූමියකදැයි ඔවුන්ට පෙන්වා දී හදවත නොමරා මොළය සමග සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීමටත්ය. එසේනම් ඔබට හැකි අයුරින් මේ පින්බිම වැඳ පුදා දැක බලා රැක ගන්නට ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි. තවත් වීඩියෝකින් හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි.